ජීවිතේ එක දිගට හෙනගෙඩි පාත් වෙන්නේ. මගේ ජීවිතේ ගොඩක් අය අහලා තියෙනවා. අනේ පින්වත් සර් මොකද මේ හෙනගෙඩි මේ තරම් එක දිගට අපිට පාත් වෙන්නේ? හෙනගෙඩියක් කියන්නේ ඒක විශාල කරදරයක්. ඒකෙන් සමහර වෙලාවට ජීවිතේ ගොඩාක් ආපස්සට යනවා. ජීවිතේ නැගිට ගන්න බැරි තරමට කඩාගෙන වැටෙනවා. උන් හිටිතේ ආහිමි වෙනවා. කර කියා ගන්න දෙයක් නැතිව යනවා. එහෙමනේ අන්ත අසරණ වෙලා නැද්ද ජීවිතේ? එහෙම වෙච්ච තැන් කොච්චර තියෙනවද? අපේ ඉතිහාසයේ අපිට ඉස්කෝලවල ගුරුවරු ආචාර්යවරු කියනවා ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ. එයි එක දිගට කරදර. දැන් ගහක් නැගලා බහින්න හදනකොට හරි ඉන්නකොට හරි ඇදගෙන වැටෙනවා. ගහෙන් වැටිච්ච මිනිහට මොකද කරන්නේ? පිස්සු හැදිච්ච ගවයෙක් ඇවිල්ලා අනින්න ගත්තොත් මොකද වෙන්නේ? එහෙම කොච්චර තියෙනවද? අපි ওই වීඩියෝ වල දකින්නේ නේද? ගවයෝ හර මිනිස්සුන්ට අනිනවා. ඇනගෙන යන අර අපි කවිවලත් අහලා තියෙන්නේ. අම්බලමේ පිනා වලං කඩගෙන ඒක බින්දපු ගොනා ඒකට මට හිනා. ඔක ඉතින් වෙන විදිහකට සමහරව අර්ථ දක්වනවා. නමුත් අපි පොඩි කාලේ අපේ පුංචි මේ ඒ පොතේ බින්දපු වලං වල රූපයක් ඇඳලා කලබල වෙච්ච ගවයෙක් ඇඳලා තිබ්බනේ නේද? එතකොට ගහින් වැටුණ මිනිහට ගුණාන්නා වගේ. එහෙම වෙලා නැද්ද? කබලෙන් ලිපට වැටුණා වගේ. කබල කියන්නේ මොකද්ද? අම්මලා දන්නවා තාත්තලා දන්නවා කබල කියන්නේ මොකද්ද? ඔය මැටි භාජනයක්. ඒක නිකන් තැටිය වගේ. ඒක නිකන් තාච්චිය වගේ. ඒ කබල තමයි ඔය මිනිස් බදින්නේ ගම්මිරිස්. උලුහාල් මොනවා හරි බැදගන්නේ, පොල් ටිකක් බැදගන්නේ. ඒක මොකද කබල ලිප උඩ තියෙන ලිපේ නිතරම ගින්දර ඇවිලෙනවා. නිතරම තියෙන කබල රත් වෙලා. කබලේ ඉන්න කෙනා හැම වෙලාවෙම පිච්චි ඉන්නේ. ඒ පිච්චෙනකොට අතපය උස්සනවා. ආයෙ තිබොත් ආයෙ පිච්චෙනවා. ඒකයි පිච්චි ඉන්නේ කියන්නේ. දැන් කබලේ ඇතුලේ හිටපු කෙනා කබලෙන් වැටෙනවා ලිපට. ලිපේ මොනවද තියෙන්නේ? ගිනි අඟුරු. දැන් ඉස්සෙල්ලා පිච්චි හිටපු කෙනා දැන් මොකද වෙන්නේ? දැන් දිගටම පිච්චෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? පැලේ පැදුර හේනට අරගෙන යනවා කියලා ඔය කවි තියෙනවා. ඊට පස්සේ මම එක තැන කැවුවා. පැලට අරන් ගියේ පැදුර පවා සමහරලාට හොරු ඇරයි යනවා. එහෙම වෙන්නේ නැද්ද? ගෙවල් දොරවල් වහලා ගමනක් ගිහිල්ලා එනකොට හොරු පැනලා අරන් ගිහිල්ලා. එහෙම ජීවිතේ වෙන්නේ නැද්ද? වෙනවා. සමහරලාට තමන්ගේ තියෙන ශේෂතම තමන්ට අහිමි වෙලා පාරට වැටෙනවා. එතකොට මේ එක දිගට කරදර තමන්ගේ ජීවිතේට ළඟා වෙන්නේ ඇයි කියලා කෙනෙකුට හිතෙනවා මල පෙරේතයෙක්ගෙන් ගිහිල්ලා ශාස්ත්‍රයක් අහන්න. මල පෙරේතයෙක්ගෙන් හරි නැත්තම් මල පෙරේතයෝ වැහිලා කියලා තමයි යාලා හිතාගෙන ඉන්නේ.
ඇත්තටම මේ වෙලා තියෙන්නේ මොකද්ද යාට? මානසික රෝගයක්. එයා මිනිස්සෙකුට හොඳ දෙයක් යහපත් දෙයක් හරියටම කියන්න පුළුවන් නේ කොයි වෙලාවටද? ජීවිතේ හිතලා බලන්න පින්වත් ඔයා හිතනවද ඌ කසිප්පු ගහපු වෙලාවට ඌට හොඳ සිහියක් තියනවා කියලා? අරක්කු බීපු වෙලාවට ගංජා ගහපු වෙලාවට හෙරෝයින් ගත්ත වෙලාවට හොඳ සිහියක් තියනවා. හොඳ සිහියක් තියනවද? නැත. සිහිය හොඳට තියෙන්නේ මොන වෙලාවටද? ප්‍රඥා සීල සමාධි දිය යුත් වෙලාවට, අලෝභ ආදේශ අමෝහ වෙලාවට, ඒ වෙලාවට කරන දේ සාර්ථකයි. දාන සීල භාවනාව කියන වෙලාවේදී එයාගේ සිහිය හොඳයි. බණ දහම් පුරුදු කරන වෙලාව, බණ දහම් අහන වෙලාව. ඉතින් ඒක නිසා දැන් සිහිය නැති ඔය මායම් වෙනවා කියන අය, දිෂ්ටි වෙනවා කියන අය මේ එයාලා මහනවා. මම මොනවද මේ කිව්වේ වාට මතකද? අනේ මට කිසි දෙයක් මතක නැහැ. ඌ කියපු දේ ඌට කිසි දෙයක් මතක නැහැ කියන්නේ ඌගේ සිහිය නැහැ කියන එක. එතකොට අපේ දුක ගැන අපි ඇහුවේ කාගෙන්ද? සිහිපත නැති එකෙක්ගෙන්. එතකොට සිහිපත නැති එකට පුළුවන්ද කබලෙන් වැටිච්ච මිනිස්සෙකුගේ ඉදිරි දැක්ම කියන්නේ? එයාට පිට වෙන්න පුළුවන්ද? ඔයා කල්පනා කරන්න මෙතෙක් වා මේ ගොංකම් මෝඩකම් තකතිරුකම් කළේ ඇයි? එදා බුදුරජාණන් වහන්සේ කරදර පිට කරදර ආව මිනිස්සු භූතයන්ගෙන් පෙරේතයන්ගෙන් පේන බලන්න ගියාද? සාතරහන්න ගියාද? නැත ගියනේ. ඇයි? ඒ මිනිස්සු බුද්ධිමත්. ඒ මිනිස්සු තකතිරු නැත. දැන් ඔය පෙරේතයෝ ඇහිලා ආවේශ වෙලා ආරූඪ වෙලා ඔළුව වනවන තේරෙන්නේ නැති භාෂාවකින්, තේරෙන්නේ නැති භාෂාව නෙවෙයි සමහරව අමුතිත්ත කුණුහරුපෙන් බර ඒ ශාස්ත්‍රයේ කියන්නේ එන මිනිහා ඉස්සෙල්ලා බය කරනවා. ඇයි බය කරන්නේ? බය කරපු ගමන් නුවණ නැති වෙනවා. ඔව්. ඉතින් බෙර ගහයි, සීනු හඩවයි, දුම්මල දුම් අල්ලයි, යක්ෂයන්ට කතා කරයි, කතා කරලා අර බලාගෙන ඉන්න මිනිහා මෝඩ කරනවා. සින්දු අහනකොට මොකද වෙන්නේ? මෝඩ වෙනවා. නාට්‍ය බලනකොට මොකද වෙන්නේ? මෝඩ වෙනවා. ඒකයි ඔය සීල්පදයක් හදලා තියෙන්නේ. අඩුම ගානෙම පොය දවසටවත් මෝඩ වෙන එක නවත්තන්න කියලා තමයි ඔය හදලා තියෙන්නේ. මොකද්ද? නච්ච ගීත වාජිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විරමණී සික්ඛාපදං සමාධි. ඒ කියන්නේ මම ජීවිතේ මෝඩ වෙන දේවල් වලට බැස ගන්නෑ. දැන් කෙනෙක් අහයිසර මේ නච්ච ගීත වාජිත. ඇයි නටන යම්කිසි කෙනෙක් නටන එක බලාගෙන ඉන්නවා. ඒකෙන් මොකද වෙන්නේ? මෝඩ වෙනවා. නාට්‍ය චිත්‍රපට මම නම් සල්ලි දීලා බලන්න යන්නේ නැහැ. මම පොඩි කාලේ තරුණ කාලේ බැලුවා. ඒ මගේ මෝඩකම හින්දානේ. නේද? ඒ නිසා අද අපි කතා කරන්නේ මොකද්ද? එක දිගට කරදර ඇයි ජීවිතේට එන්නේ? ඇයි කෙනෙකුට එක දිගට සැප පහළ වෙන්නේ? එක දිගට සැප පහළ වෙනවා කෙනෙකුට. එක පාට සුවිප්පයක් හරි එයාට මුදල් තියාගියක් හරි
වස්තු සම්භාරයක් හරි ඇතෙක් බරට ධනය හරි ඒ අහලා නැද්ද? ඔය රජවරු දුන්නා කියනවා ඇතෙක් බරට වස්තුව දුන්නා කියනවා. දුන්නා විතරක් නෙමෙයි කියනවා ඒ පළාතක් බාර දීලා ඒ පළාතේ සිටු තනතුරක් දුන්නා කියනවා. එහෙම අහලා නැහැ. දැන් කෙනෙක් වැඩ කර යනවා. එයාට බෝනස් එකක් දෙනවා. එයාට උසස් වීමක් ලැබෙනවා. නේද? දැන් අර කුවේත් වල වැඩ කරපු පින්වත් තාත්තා කෙනෙක් හිටියා අම්මා කෙනෙකුත් හිටියා. එයා දුබයිද මන් දන්නේ. ඉතින් එයා මේ නෝම්බි කාලේ හොඳට වැඩ කරා. මං කිව්වා නෝම්බි කාලේ වැඩ වැඩිනේ. එහෙනම් අපි කොහොමද වැඩ කරන්න ඕනේ? වෙනදට වැඩිය ගොඩාක් සතුටින් වැඩ කරන්න ඕන. ගොඩාක් සතුටින් වැඩ කරපුවාම වැඩේ පිළිවෙලයි. වැඩේ ලස්සනයි. වැඩේ පිරිසිදුයි. වැඩ ඉක්මනට කෙරෙනවා. එතකොට ඒ ප්‍රතිඵලය ලබා ගන්න කෙනාගේ සතුට මොකද වෙන්නේ? දෙගුණ තෙගුණ වෙනවා. එතකොට එයාට අපි මේ කරලා දුන්න ඒ වැඩ ටික කරලා දුන්න කෙනා කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ? වෛරයක්ද ක්‍රෝධයක්ද? හා කියන්න. වෛරයක්ද ක්‍රෝධයක්ද? නෑ. ඇති වෙන්නේ මොකද්ද? ආදරයක්. ඉතින් ආදරයක් කිව්වහම වල්කමක් කියලා හිතන්න එපා. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරනවා කියන්නේ දරුවත් එක්ක බුදිය ගන්න එක නෙමෙයිනේ. අද සමාජයේ ආදරය ගැන කිව්වොත් බිම් බලා ගන්නවා, මූණ නැත කරනවා, ලැජ්ජාවටපත් වෙනවා. ආදරය කියන්නේ කුණුහරුපයක් නෙමෙයි. ආදරය කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. අපිට තව කෙනෙක්ගෙන් අවශ්‍ය වෙන්නේ මොකද්ද? වෛරයද, ක්‍රෝධයද, පරිගැනීමද, ඊර්ෂියාවද, නින්දාවද? ඕන වෙන්නේ නැත. අපිට ඕන වෙන්නේ මොකද්ද කියලා මට මෙසේජ් එකක් දාන්න. අපේ සර් අපිට ඕන වෙන්නේ සියලු ලෝක සත්‍යයන්ගෙන් වෛරය නෙමෙයි, පරිගැනීම නෙමෙයි, ඊර්ෂියාව නෙමෙයි, දුක් පීඩාව නෙමෙයි, හිරිහැර නෙමෙයි. එහෙනම් අපිට ලෝක සත්‍යයන්ගෙන් නිවන් දක්නා ඡාති දක්වා ඕන වෙන්නේ මෛත්‍රියයි, කරුණාවයි, මුදිතාවයි, උපේක්ෂාවයි. කොච්චර අන්න භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්න කිය මොකද්ද? එක දිගට කෙනෙකුට ලැබෙන්න ඕනේ මොකද්ද? සත්කාර, සම්මාන, පුද, සැලකිලි, ආදර, ගෞරවය, අධිපති භාවය. ආවුසය පිරිහෙන්න දෝනේ, ආවුසය වැඩෙන්න දෝනේ. වර්ණය පිරිහෙන්න දෝනේ, වර්ණය වැඩෙන්න දෝනේ. දැන් දෙමව්පියෝ දෙන්න ඉන්නවනේ. දෙමව්පියෝ දෙන්න කැමති දරුවෝ අකාලේ මිය යනවටද? නැත. තිසා ගෞතමී අම්මා දරුවා මැරුණත් විශ්වාස කරන්නේ නෑ. මේක නම් වෙන්න බෑ. මගේ දරුවා කවදාවත් මැරෙන්න බෑ. අම්මලා විලාප දීලා නැද්ද? විලාප දීලා නැද්ද? විලාප දෙනවා. දෙමව්පියෝ ඉද්දි දරුවෝ දුකටපත් වෙනවා නම් හඬා වැටෙන ආදරේ උල්පත කවුද? අම්මා, තාත්තා. සිහිනයකින්වත් දරුවන්ට විපතක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආදරේ නිසා. මොකක් නිසාද? ආදරේ නිසා. ආදරේ කියන්නේ මොකද්ද? හાર્ට් එකට. ආදරේ සැලකුවා හදවත විදියට සමාජය. කෙනෙකුගේ ජීවිතේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා නැත්තම් ඌට හදවතක් නැහැ කියනවා.
හදවත ඇයි මේ හදවතේ ලේ දෝතක දන්නවනේ ලේ දෝතක් කියන්නේ දන්නවනේ දැන් අතේ ඇඟිලි ටික එකතු කරලා බොක්ක වගේ ගහගත්තාම මේකට කියනවා දෝත ඈ දෝතක් ලේ දෝතක් අත් දෙක එකතු කරපුවම දෝතක් එතකොට මේ හදවතේ ලේ දෝතක තමයි මේ සිත උපදින්නේ සිත ඉපදෙනවා මොකද වෙන්නේ නැසෙනවා හිතේ ආවිස කොච්චරද ෂණයයි ඔය සෙනෙයක් තුල තියෙන ෂණයක් කියන්නේ අපොණු ගහන මොහොතක් අසුරු සැනෙ ඉන අපුරු ගහන මොහොතක් විතරයි අපේ මේ සිත පවතින්නේ සිත ගැන දන්නේ නැති අය එයාලා හිතාගෙන ඉන්නේ මේ සිත මැරෙන්නේ නැහැ කියලා මේ සිත පොඩි කාලේ තිබුණ සිතම තමයි මට දැන් තියෙන්නේ කියලා මං කියන්නේ මෙච්චරයි පොඩි කාලේ තිබුණ සිත දැනුත් තියෙනවනම් පින්වත් ඔයා කටේ ඇඟිල්ල දාලා උරාබන මානසිකත්වයක් තියෙන්න ඕන දැන් උඩ බැලිය අතට බුදියලා අම්මගේ පපුවේ අම්මා රතුලේ කිරි කරලා ඔයාටයි මටයි පෙව්වනේ නෑ කියන්න එපානේ අද අපි මෙහෙම හයියට කළු ගලක් වගේ හයියට ඉන්නේ කවුරු නිසාද අම්මගේ හදවතේ ලේ දෝතක් මොහොතක් පාසා අපේ බඩගින්න නිවන්න අපේ රත්තරන් අම්මලා ඇයි අම්මට රත්තරන් කිව්වට කවන්නේ නේද ඇයි රත්තරන් වලටවත් බෑ මව් කිරි හදන්න ඒකයි රත්තරන් අම්මා කියන්නේ මේ ලෝකයේ යම් දරුවෙකුට තමන්ගේ අම්මට රත්තරන් අම්මා කියලා කියන්න බැයි නම් ඒකා පුතෙක් නෙමෙයි ඒකා දුවේ නෙමෙයි ඒකා මව් සෙනෙහස අඳුරන්නේ නැති පෞකාරයෙක් මව් සෙනෙහස ආඳුරන්නේ නැති පෞකාරයක් අම්මගේ මව් කිරි ටික බීලා පිළිගන්නේ අද තෝ මට මොනවද යකෝ කරේ කියලා අර එක දුවෙක් අම්මා කෙනෙකුට අහපු වොයිස් එකක් එවලා තියෙනවා සර් මම නොකා නොබී මේ දුව හැදුවේ දැන් ඒකී එපා කියන මිනිස්සුත් එක්ක යාළු වෙලා යන මිනිහත් එක්ක ළමයි හදලා හදන ළමයා කියනවා අම්මේ බලා ගන්න කියලා. දැන් මම මිනිහලා 3 දෙනෙක්ගේ ළමයි හදනවා සර්. මං කිව්වව කරන්න එපා දරුවෝ මේ ළමයිනුත් අනාතයි. එච්චර කරලත් අපේ දුව මට කියනවා තෝ මොනවද මට කොලේ කියලා. ඉතින් ඒ දුවලට මේ බණ යවන්න ඕන. මුන් බණ අහන්නේ ලංකාවේ ගොඩක් අයට බණ එපා කරවලා තියෙන්නේ. ඒ බණ අහනකොට හිතට එන්න ඕන හයියක්. දැන් බණ අහනකොට මොනවද එන්නේ හිතට වෛරයක්, ක්‍රෝධයක්. දැන් බණ විහිළුවක් කරගෙන. බණ විරුදුවක් කරගෙන. බණ තව කෙනෙකුට දොස් කියන්න අරගෙන. ඒක නිසා අපේ ජීවිතවල අපිට වෙන්න ඕනේ මොනවද? ආවුසය අපේ වැඩෙන්න ඕන. අපි අම්මලා ප්‍රාර්ථනා කරන්නේ එච්චර අර දුව මැනලත් අමුතිත්තකණු හරපෙන් අම්මා කියන්නේ මං ඔව ගණන් ගන්නෑ සර්. මගේ කෙල්ලට මං හරි ආදරෙයි. කොච්චර අහිංසක නේද? හදවතක් තියෙන අම්මලාද මේ ලෝකේ ඉන්නේ. එතකොට එහෙම අම්මා කෙනෙක්ගේ ගුණය දකින්න බැයි නම් එයා මෙලවත් තැවෙනවා. මැරිලා පරලවත් තැවෙනවා. තැවෙනවා කියන්නේ ගිනි රස්නෙට පිච්චෙනවා. තමන් කරගන්න පව් වලින්, තමන් කරගන්න අකුසල් වලින් තමන්ගේ හිත ගිනි ගන්නවා. සිසිලසක් පේනතෙක් මානික නෑ. එයාලට මොනවද දෙන්නේ එක දිගට?
එක දිගට කරදර ඉතින් මට මැසේජ් කරනවා කෝල් ගන්නවා අනේ සර් අපිට හරි කරදරයි එක දිගට කරදරයි අනේ සර් මොකද ඉතින් කේන්දර තියෙන කට්ටිය මොකද කරන්නේ කේන්දරේ අරගෙන යනවා උපන් වෙලාව අරගෙන යනවා අපලයක්ද සාපයක්ද දැන් ඉතින් අර විරාජමාන වෙලා තක්කඩියා ඌ නිකන් හරියට බුදු වෙලා වගේ එතන රඟපාන්නේ හා මේ කේන්දරේ බලාගෙන යනකොට මට පේනවා මේ කාලේ හිඟාවේ කන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ ඒ රාෂ්ට්‍රයක් අවුරුදු 18ක් තව තියෙනවා අවුරුදු 7ක් තියෙනවා මේ අපලේ මේකට බල්ලන්ට කපුටන්ඩ එළඟි තෙලෙන් බත්තු වෙලා මේ බලු කපුටු දානයක් දෙන්න එතකොට අපලේ ඉවරයි ඔය ඉතුරු වෙච්චි මේ කහ පාට නිල් පාට කොළ පාට රෙදි කෑලි ත්‍රිකෝණේ හැඩයට කපලා පොඩි වැලක් හදලා ඉතුරු වෙච්ච කෑලි ඔය තියෙනවනේ ඒ පොඩි වැලක් හදලා මේ බෝගහක එල්ලන්න. ඌව තමයි කියන්නේ. නාග ධරණය ඇඳලා නාගයේ රූපයක් ඇඳලා බෝගහේ එල්ලන්න. එල්ලලා නැද්ද? ඒක ලියන්න කියනවා අපල දුරු වේවා කියලා. නැදකි නොදෝමකි මේ එකකින්වත් අපල ඉවර වෙන්නේ නැහැ. කෙනෙක්ගේ ජීවිතය ගැන කියන්න කෙනෙකුට තියෙන්න ඕන මොකද්ද? අපේ බුදුරජාණන් වහන්සේට තියෙනවා මොනවද ඥාන? අපේ බුදුහාමුදුරන්ට තියෙනවා උසස් විශිෂ්ට ලෙස ඥාන. දැන් ඉන්නේ උන්ට තියෙන්නේ විශාරදනේ. මහාචාර්ය කියයි, කතිකාචාර්ය කියයි, පාචාර්ය කියයි. ඒ වුණාට ඌ ගැන ඌ දන්නේ නැහැ. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වෙනසේක කියනකොට බුදුරජාණන් වහන්සේගේ සිත, කය, වචනය දැක්කා. සියලු අකුසල් ප්‍රහාණය කරගත්තා. සියලු කුසල ධර්මයන් උපදවා ගත්තා. අන්න කුසල ධර්ම මොනවද? චක්කු ඥානය. බුදුරජාණන් වහන්සේට තියෙන මොකද්ද? චක්කු ඥානය, සෝත ඥානය. තව තියෙනවා මොනවද? ආසවක්කය ඥානය. සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරගන්න ඥානය. දැන් ඒක අපිට තියෙනවා. ඒක වැහිලා තියෙන්නේ. මොනවද? තණ්හාවයි. ඒක අයින් කරන හැටි තමයි දේවනාරායණ සර් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර විදිහටම ඇත්ත විදිහටම සත්‍ය විදිහටම නිවන් මඟ බුදු ගුණ YouTube නාලිකාවෙන් අහන්න සලස්වන්නේ. මට හරි සන්තෝෂයි. මම පුදුම විදිහට සැනසෙනවා මේ යුගයේ අඳුරෙන් අඳුරට යන වෙලාවක කරදරයක පැටලෙන වෙලාවක දුකින් දුකටපත් වීගෙන යන වෙලාවක පින්වත් ඔයාට හමු වුණා නිවන් මඟ බුදුගුණ YouTube නාලිකාව වෙලාවට. දැන් මැසේජ් කරලා තියෙනවා මෙච්චර කල් අපි හෙව්වා මේ ධර්මය. හැබැයි අහන බණපදයක්ම ඒවා බණ නෙමෙයි කියලා තේරුණා. අපේ හිතේ තිබුණු ප්‍රශ්නෙට උත්තරේ ඒක නෙමෙයි කියලා අපිට තේරුණා. ඒක අර අම්මා කෙනෙක් කියනවා මට අවුරුදු 39යි. මට අවුරුදු 39ේදී මෙන්න හම්බුණා මගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න වලට උත්තරේ. සර් මේ ධර්මය නම් හරියටම හරි මේක තමයි ප්‍රශ්නෙට උත්තරේ කිව්වා. මට හරියට ප්‍රශංසා කරලා තිබ්බා. අනේ මේ 10ක් ඕනේ 20ක් ඕනේ 25ක් ඕනේ 100ක් ඕනේ 1000ක් ඕනේ ලක්ෂයක් ඕනේ කෝටියක් ඕනේ
මතක තියාගන්න. මේ සම්බුදු ශාසනේ මේ මහා භද්‍ර කල්පෙටම බුදුවරු 4 දෙනයි පහළ වුණේ. ඒ වගේ මට ඒක අම්මා කෙනෙක්, ඒක තාත්තා කෙනෙක් මේ නිවන් මඟ බුදුගුණ YouTube නාලිකාවෙන් මේ උතුම් බුදුගුණ අහලා බුදුන් දැක්කනම් අහන්න මම සතුටුයි. මට ඕනේ යක්කු පෙන්වන්න නෙමෙයි, මට ඕනේ පෙරේතයෝ පෙන්වන්න නෙමෙයි, මට ඕනේ දේවාල පෙන්වන්න නෙමෙයි, මට ඕනේ මේ කේන්දර බලන තක්කඩි පෙන්වන්න නෙමෙයි. මට ඕනේ ආන්න කවුද? අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුදුවරු කී දෙනෙක්ද? සම්මා සම්බුදු රජාණන් වහන්සේලා. ගුණ 9කින් ඒ ගාථාවේ වැඩ ඉන්නවා කියලා ඇහුවේ අද නේද? ඇහුවේ අද නේද? දැන් ඉතින් අද තේරුම් ගන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේලා ඉතිවිසෝ ගාථාවේ ගුණ 9කින් වැඩ ඉන්නවා කියලා. මේම හිතාගෙන ඉතිවිසෝ ගාථාව වතුරට කියලා 108 වතාවක් බැයි නම් 216 වතාවක්. ඒ කියන්නේ වගේ දෙගුණයක් හරි පිරිත් කරලා බිව්වොත් ගුණ 9කින් යුක්තව වැඩ සිටින බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණ වලින් සැප වෙනවද දුක් වෙනවද? සැප වෙනවා, නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා, දුකෙන් මිදෙනවා, නිවන් දකිනවා. ඉතිපිසෝ ගාථාව වතුරට කියලා බිව්වා. අනේ දැන් අප්‍රමාණව හරි ගියාය මට හරියට. මගේ අම්මා තාත්තට පින් දෙනවානේ අපේ දේවනාරායන සර් වගේ පුතේ හදපු අම්මලා තාත්තලා බුදු වෙන්න ඕන කියලා. ඇයි? අර හිනගෙඩි එක දිගට පාත් වෙවි එනකොට මේ නිවන් මඟ බුදුගුණ YouTube නාලිකාව, නිවන් මඟ බුදුගුණ Facebook page එක, නිවන් මඟ බුදුගුණ TikTok එක දැකලා ගොඩ ගියේ නැද්ද මගේ අම්මා? ගොඩ ගියේ නැද්ද මගේ තාත්තා? මගේ දුව පුතා ගොඩ ගියේ නැද්ද? ගොඩ ගියා. මේ ලෝකේ උදේට ෆෝන් එකක් බලනකොට මැසේජ් එකක් තියෙනවා මොකද්ද? මගේ සර් බුදු වේවා කියන. එහෙම ගෞරවයක්, එහෙම විශ්වාසයක් කෙනෙකුට මේ ලෝකේ ලබන්න පුළුවන් ලබන එකම කෙනා පින්වත් ඔයාගේ දේවනාරායන සර් විතරයි. ගොඩක් කෙවුන්ට දවසක් උදා වෙනකොට මිනිස්සු සාප කරනවා. කාලකන්ණියා, මූසලයා තමාරුගේ හිතලින් සමහර අය අරූ මට ගැහුවා, අරූ මට වැන්න, අරූ මට නිඳා කරා, අරූ මගේ ලක්ෂ කෝටි ගාණක් විනාශ කරා කියලා සිතුවිල්ලක් කෙනෙකුට උපදිනවා. ඒක හොඳයිද? නෑ, ඒක කවදාවත් හොඳ වෙන්නේ නෑ. නමුත් අද අපේ නිවන් මඟ බුදුගුණ YouTube නාලිකාව අහන අය කියන්නේ මොකද්ද? සර් මේ දේශනාවක්, මේ බුදුගුණ දේශනාවක් අප මහා ලෞතර බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් හරි අහුවේ නැත්තම් මට මුළු දවසම මූසලයි. එහෙනම් කෙනෙකුගේ ජීවිතේ වාසනාවන්ත වුණේ කොහොමද? බුදුගුණ අහලා, දහම් ගුණ අහලා, සංඝ ගුණ අහලා. එතකොට අපිට මේ කතා කර ආවේ බුදුරජාණන් වහන්සේට තියෙන ඥාන. පරතිච්ච විඥාන ඥානය. කේන්දරේ බලන එකට තියෙනවද පරතිත්ත විඥාන ඥානය? අපේ බුදුහාමුදුරන්ට තියෙනවා අනික් කෙනා ගැන තියෙන ඥානය. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් මම අර සමහර අයට කියනවා ජීවිතේ. එතකොට සර් කොහොමද අනේ මං ගැන මෙහෙම කියන්නේ කියලා අහනවා. මට නම් කියන්න බෑ. හැබැයි මම ධර්මය තුලින් කියනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ධර්මය තුළින් අපිට ඔබේ ජීවිතේ ඔබට පෙන්වා දෙන්න පුළුවන්. ඇත්තමයි. දැන් අර එක තාත්තා කෙනෙක් මට මැසේජ් එකක් දාලා තිබුණා. ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන සර් මේ දේශනාව තනිකරම කියලා තියෙන්නේ මට. මේ දේශනාවේ තියෙන තනිකරම මං ගැන. මම දැකලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා. නමුත් මම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මధుර මනෝහර සිස ධර්මය හිතකට තේරුම් ගන්න පුළුවන් උපරිම සරල විදිහට කියා දුන්නා. ඕස්ට්‍රේලියාවේ පින්වත් මහත්තයාට හරියට කරදර තිබුණා. සතුරු කරදර. මහ පූජාව අපි කළා. බුද්ධ රත්නය වෙනුවෙන් එකපාරයි ධර්ම රත්නය වෙනුවෙන් එකපාරයි සංඝ රත්නය වෙනුවෙන් එකපාරයි පූජාවල් 3ක් කරා. ආයනේ සතුරු කරදර නැති වෙලා මිතුරු සම්බන්ධතා හැදුණා. එයාට කොච්චර සතුරු වුණාද කියනවනම් එයාගේ දරුවෝ එයාට සතුරු වුණා. අතිනත අරගෙන යුග ජීවිතේ ගත කරපු බිරිඳ පවා සතුරෙක් වුණා. රණලේ මහසයි මහ පූජාවට ගොඩක් අය බයිනෝ. බුද්ධ පූජාවට බයිනෝ. ධර්ම පූජාවට බයිනෝ. ආර්ය සංඝ රත්නයේ මහා පූජාවට බයිනෝ. මේ බයින අය හදාගන්නේ මොනවද? එක දිගට හෙන ගෙඩි. දැන් යාලා හදාගන්නේ මොනවද? හෙන ගෙඩි. එතකොට ඒවා පුපුරන්නේ නැද්ද ජීවිතේ එක දිගට? ඔකට මම කියන්නේ මගේ වචනෙන් නැත්තර නැති වෙලා හැඳි ගෑවිලා අතු ගෑවිලා වලපල්ලට. ඔතන වලපල්ල කියලා මම අදහස් කරන්නේ අවීචි මහා නරකාදිය. ඉතින් අර අන්තිමට දරුවෝ සමගි වුණා. ඇයි සමගි වුනේ? ලෝකෙම නොදන්න මිනිස්සු බුදුහාමුදුරුවෝ කියලා මැටි ගුලියකට සමාන කළා. රෙදි කෑල්ලකට සමාන කරා. කාඩ්බෝඩ් කෑලි වලට සමාන කරනවා. පුංචි ළමයි නෙවෙයි නාකි ළමයි. ඇයි මං නාකි ළමයි කියන්නේ? බුද්ධිමත් භාවය නැහැ. වැඩිහිටි බුද්ධියක් නැහැ. ගොඩක් අයට තියෙන තරුණ අය නෙවෙයි අර කියන්නේ. එතකොට තරුණ ළමයි නාකි ළමයි යන්නට වැඩිහිටියෝ කියන්න බෑ. නාකි තරුණයි යෞවනයි හැබැයි ළමයි. මොලේ මෝරලා නැහැ. මොලේ මෝරලා නැහැ. මොනවෙන්ද? ධර්මයෙන්. සිත මෝරලා නැහැ ධර්මයෙන්. ඔය හෙනගෙඩි එක දිගට පාත් වෙන්නේ ඇයි? සිත මෝරලා තියෙන අධර්මයෙන් ගහපියව් බැනපියව් ඕකගේ කැවුත්ත කාපියව් එමුනේ කියන්නේ නේද? එහෙමනේ කියන්නේ. තොගේ කැවුතු පාලේ මං කනවා කියනවා. ඒ කියන්නේ මොකද? තොගේ හදවත පපුව පලාගෙන කනවා කියන. අර එක ළමයි මැසේජ් එකක් කියලා තිබ්බා. අම්මට. අම්මේ මං තොගේ කැවුත්ත කනවා කිව්වා. එතෙන් ඇවිල්ලා. මං ඔතන හිටියන. මම ඔන වොයිස් දාන්න මේ ළමයි අම්මලාට බයි නැහැටි. හෙනගෙඩි හදාගන්න නැහැටි. තොගේ කැවුතු පාලේ මං කනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? අර තමන්ට රතු ලේ කිරි කරලා දුන්න හදවත. පේනව නේද කෙලෙහි ගුණ දක්වන අපූර්ව. අපි මේ පෘථුවියේ මෙහෙම ජීවත් වෙනවා පුදුමයි කියලා හිතෙනවා. මුන් මේ කරන අසිකිත මොනවද? මේවට හොඳ වචන දෙන්න බෑනේ අම්මා. මේවට හොඳ වචන දෙන්න පුළුවන්ද? බෑ. මේවට කියන්නේ අසිකිත, අසීලාචාර, නොහික්මුණු, මොනවද? පෞකාර වචන. මේවා කියන්න මොනවද උපදින්නේ? නෙළුම් මල් පිපෙනවා කියලා හිතන්න එපා. රෝස මල් පිපෙනවා කියලා හිතන්න එපා. මොනවද පිපෙන්නේ? ලෝධිය. ආවිචි මහා නරකාදී දොරවල් ඇරෙනවා. මිනිස්සෙකුට හෙනගෙඩි හදාගන්නේ තමන්මයි. එතකොට අපිට ප්‍රශ්නයක් ගැටලුවක් ආපුවම අපි කීයේ මොකා බලන්නද?
කේන්දර බලන්න මං කියන්නේ කේන්දරේ ගහගනින් පස්ස පැත්තේ කියලා. මිනිස්සුන්ට බොරු කරන්න එපා. Tamanට පරතිච්ච විඥාන ඥානය තියෙන්න ඕන. ආසවක්ඛය ඥානය තියෙන්න ඕන. දිබ්බ චක්කුසෝත ඥානය තියෙන්න ඕන. ඉර්ධිවිද ඥානය තියෙන්න ඕන. දස බලධාරී ඥාන තියෙන්න ඕන. විශාරද ඥාන තියෙන්න ඕන. එහෙම තියනවාද කේන්දර බලනේ උන්ට? ජ්‍යොතිෂ්‍ය උපාධිය ඕකක් දුන්නේ මිනිහෙක්නේ. ඕකක් දුන්නේ මිනිහෙක්. අපේ බුදුහාමුදුරුවන්ට නවරාදී බුදුගුණ දුන්නේ දෙවියෙක්වත් නෙමෙයි, බ්‍රහ්මයෙක්වත් නෙමෙයි, මිනිසෙක්වත් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගුණ උපදවාගත්තේ සාරාංශක කල්ප ලක්ෂ ගණනක් දසපාරමී, උපපාරමී, පරමත්ත පාරමී පුරාගෙන අපේ බුදුරජාණන් වහන්සේ තමන්ට අපලයක් තියෙනවා නම්, විපතක් තියෙනවා නම්, කරදරයක් තියෙනවා නම් බල්ලන්ට, පූසන්ට, කපුටන්ට කණ්ඩ දෙන්න කියලා නෑ කොතනකවත්. සමහර මූසල ගෑනු, මූසල මිනිස්සු මට බයිනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන කපුටන්ට කණ්ඩ දෙන්න. එහෙම කොතනකවත් කියලා නෑ. ඔය මේ බල්ලෝ, කපුටෝ, නාරියෝ, කොටියෝ, අලියෝ ලොකු කරගත්ත මිනිස්සු තමයි අලියට තනකොළ කපා ඉන්නවා නාකි වෙනකම්. නමුත් තුන් ලොවක් සනසා වදාළ අමාමෑණී බුදු පියාණන් වහන්සේ මේ ලංකා ධරණිතලයේ විතරක් නෙමෙයි, අපේ උම්මි ලංකාව ඉපදුනා කියලා මැරෙන්න හදනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ලංකාවට විතරක් නෙමෙයි, කොට්ටාවට, මාරගමට, වරණට, නැත්තම් අපේ මාතරට තමයි බුදුහාමුදුරුවෝ පහළ වුණේ කියලා තමවරු එහෙම අල්ලගෙන. එකෙක් කියනවා හිරිවඩුන්නේ කියලා, අනිත් එකා කියනවා බුත්තල කියලා. මොනවද මේ නාඩගම? බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ දසදහසක් ලෝක ධාතුවටම. එහෙනම් වෙන් කරන්න පුළුවන්ද? අතෙන්ද මෙතෙන්ද කියලා? නෑ. දසදහසක් ලෝක ධාතුවේ යම් මනුස්ස රත්නයක් ඇද්ද, ඒ මනුස්ස රත්නයේද සෝවාන් වීමට, සෞදාගාමි වීමට, අනාගාමි වීමට, අරහත් වීමට තාම ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ දිවාරේ අපි දෙස බලා සිටිනවා. අපි ඉතින් ඇස් පියාගෙන හිටියට බුදුහාමුදුරුවෝ අපිට පේන්නේ නැහැ. ඒක නිසා දහම් මැස උපද්දවගෙන, දහම් මැස අවදි කරගෙන, දහම් දැසින් ධර්මයේ දෙස බැලූ කල අපිට නම් බුදුරජාණන් වහන්සේ, මම නම් බුදුරජාණන් වහන්සේ දැකගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ මම දැකගත්තා. මම නම් පැය 24 පුරාම ඒ බුදුන් වදාළ නිර්වාණ සුවයෙන් සැනසීලා මම සැනසෙන කෙනෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දේශනා අහන කෙනෙකුට ඇත්තමයි අපේ දේවනාරායන සර් නම් බුදුන් දැකලා ඇති කියලා හිතෙන්න ගන්නවා. ඇයි? අන්න යාට සද්ධර්මය වැටහෙන්න ගන්නවා. සද්ධර්මය දකින්න ගන්නවා. දකින්න ගන්නකොට තේරෙනවා මේ තමයි කල්යාණ මිත්‍රයා. මේ කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙන්නේ සීසත් ධර්මය කියලා මෙයාට දැන් අවබෝධයක් ඇති වෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? එයාගේ යෝනිසෝ මනසිකාරය අන්න මතුවෙන්න ගන්නවා. යෝනිසෝ මනසිකාරය මතුවෙන්න ගන්නකොට මොකද කරන්නේ? මෙයා ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනවා. කේන්දරකාරයෝ ගාවට යනවද? යන්නේ කේන්දරකාරයෝ ගාවට. ඔළුව වනන, කෙල හලන, දුම්මල දුම කන, ඔළුව වනාගෙන නේද කුකුල් සැවුල් බිල්ලහ අරගෙන බිත්තර ගොටු කාගෙන ඉන්නේ උන් ගාවට යනවද? පත්තිනි ගෑණියා ගාවට යනවද? පත්තිනි ගෑණියා ගාවට යන්නේ ගම්බාර ගාවට යන්නේ, දැඩි මුණ්ඩ ගාවට යන්නේ, එයාලා ගාවට යන්නේ කවුද? විචාචරණ ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ. දරුවා මැරුණා කියලා දන්නේ නැහැ, පිළිගන්නේ අම්මා කෙනෙක්. දරුවෙකුට විපත්තියක් පිළිගන්නේ. මැරිච්ච ළමයා තුරුළු කරගෙන හැමතැනම ගියා. කේන්දරකාරයෝ ගාවට ගියා. අම්මගේ හිත රිදෙව්වා.
දරුවා මැරිච්ච අම්මගේ හිතේ දුකට ප්‍රශ්නෙට උත්තරේ කේන්දරකාරයෝ ගාව තිබුණේ නැහැ. දැනුත් නෑ. ඔය කේන්දරේ ලිපට දාලා ගිනි තියන්න. හරි සැනසෙල්ල. මං නම් ගිනි තිබ්බා භූමියේ ලාම්පු තෙල් නෙමෙයි. භූමි තෙල් දාලා. අපේ ගෙදර සියලු දෙනාගේම කේන්දර පිච්චුවේ මම. ඔයාට කේන්දරයක් තියෙනවා කියන්නේ කරදර ගොඩක්. මිත්‍යා දෘෂ්ටිය. ලංකාවේ ගෑනෝ ටික කෙල්ලෝ ටික නාකි කරන්නේ මේ අපරාධය. කොල්ලන්ට රස්සාවක් කරන්න නෑ. විවාහයක් වෙන්න නෑ. දරුවෙක් මල්ලෙක් හදාගන්න විදිහක් නෑ. ඔය හෙන ගහන කේන්දරේ හින්දා. කේන්දර බලනේ උන් ගිහිල්ලා උපදින්නේම කොහෙද? අවීචි මහ නරකාදී. මේවා සමහරවිට කේන්දර බලන අය අහනවා ඇති දැන්වත් ඔය කුපාඩි මබෝඩි ක්‍රියාව නවත්තලා මහපාර අතුගාලා සල්ලි හොයපල්ලා. ඒක පෞසිද්ධ වෙන්නේ ඈ? පෞසිද්ධ වෙන්නේ බත් ඇලියක් ව්‍යංජන ටිකක් හදාගෙන කෑම පාසල් කරලා පාරයිනේ විකුණනවා නම්බුයි. ඔළුව වලාගෙන බොරුවට සාහත්තර කියනවා කියලා මිනිස්සු බය කරලා කෝටි ලක්ෂ ගණන් ගන්න ඔය කූඩාරම් හදාගෙන ඉන්නවට වැඩිය හොඳයි. තොපි හිඟා කාපියව හිඟා කෑවට පාපය සිද්ධ වෙන්නේ නැහැ. හිඟා කෑවට පාපය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔය අන්ත අසරණ අහිංසක මිනිස්සුන්ට මන්තර වලින් ගුරුකම් වලින් අංජනන් වලින් අරකෙන් මේකෙන් කරනවා කියලා කඩා වඩා ගන්න එපා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන පින්වත් මහණෙනි මම සම්මා සම්බුදු වෙලා අහස දිහා පොඩ්ඩක් බැලුවා ගිනි ජාලාවක් එහාට යනවා මෙහාට යනවා. බුදුරජාණන් වහන්සේට පේනවා මොකද්ද? ගිනි ජාලාවක් එහාට යනවා මෙහාට යනවා. හොඳට බැලුවා මහණෙනි මම මේ ගිනි ජාලාව මොකද්ද කියලා. බැලින්නම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පැවිදි වෙච්ච කෙනෙක්. මේකා පින්වත් මහණෙනි මොකද්ද කරලා තියෙන්නේ? ඒ කාලේ වයස මිනිස්සෙකුට ආවිස 20000යි. දැන් කීයද? 120යි. 120න් ඉන්නේ කීයෙන් කී දෙනාද? නේද? ඇයි ඒ තරමට මధుරෝ මරලා ආවිස අඩු කරගන්නවා. ඔළුවේ ඉන්න ලේඩි තඩි උකුණ මොකද කරන්නේ? නිය පොත්ත උඩ තියලා අනිත් නිය පොත්තෙන් චටක් චිටිස් ගාලා තලනවා. උදේට නැගිටලා හාල් ටික ගන්නකොට හාල් වල ගුල්ලෝ 10 ගාණක්. මොකද කරන්නේ? ගුල්ලොත් එවනවා සුනාමියක්. එවලා ගුල්ලෝ සේරම මරලා හාල් ටික ලිපේ තියෙනවා. තිබ්බද නැද්ද? තිබ්බද නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි සෑමදාම උදේට තමන්ගේ ශරීරය ඔය සිසිල් පැන් වලින් හොඳට පිරිසිදු කරගන්න ඕන. කිලිටි වෙනකොට අපිට නොපෙවෙන උකුණු මකුණු සත්තු අපේ ඇඟෙන්ම හැදෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ සත්තු අපි තලලා පොඩි කරොත් අපිට ප්‍රාණඝාත සිද්ධ වෙනවා. මේ තුන් සිවුර හොඳට පාවිච්චි කරන්න කිව්වේ ඇයි? මේ වැසි වනාන්තරවල අනන්ත අප්‍රමාණව ගැවසෙනවා කුරාපෝමි මෙසි මදුරු. ඔවුන්ගෙන් සම්පූර්ණම ශරීරය වසා ගන්න කිව්වා. දැන් වසාගෙන දින්නේ. වසාගත්තාම ලස්සනයි. ආරස්සාවයි අනුදැන වදාලා. ඒකනේ ලෝකේ ලස්සනම ඇඳුම මොකද්ද? අටපිරිකර. අටපිරිකර. මම නම් අදටත් පිළිගන්නවා කොච්චර මනමාලියක් ඇඳත් මනමාලියක් ඉදිරියේ ඇඳගෙන ඉන්න මනමාලියක් හිටියත් මනමාලයෙක් හිටියත් හරිද එතෙන්ද කහ සිවුරක් ඇඳගත්ත භික්ෂුවක් පැමිණියොත් ඉන්න මිනිස්සු මනමාලිට නෙමේ දන ගහලා වඳින්නේ මනමාලයට නෙමේ දන ගහලා වඳින්නේ කාටද වඳින්නේ කියන්න සෞකේලස් නසු ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන වුණ පැවිදි වුණ උත්තමේ කෙතන හිටියානම් මනමාලිත් වඳින්නේ මනමාලයත් වඳින්නේ කාටද සම්බුදු ශාසනයට
ඔය පැවිදි වෙනවා කියන්නේ මොකද්ද? සම්බුදු ශාසනය දරාගත්තා කියන එක. අවාසනාවකට කනගාටුයි කියන්නේ පැවිදි වෙච්ච ගොඩාක් අය දන්නේ නැහැ මේ අරහත් ජජය ශරීරයට එලා ගත්තාම උතා ගත්තාම දරාගත්තේ රෙද්දක් නොව සම්බුදු ශාසනයයි කියලා. එතකොට අරහත් ජජයේ මුළු තුල්ලෝකෙටම යා ප්‍රචාරය කරන්නේ මොකද්ද? බුද්ධ රත්නයේ ගුණයි, ධම්ම රත්නයේ ගුණයි, සංඝ රත්නයේ ගුණයි කියලා එයා දන්නේ නැත්නම් එයා කපාගත්තෙත් එයා හදාගත්තෙත් අවීචි මහා නරකාදියයි. අන්නේ එක දිගට හෙනගෙඩි පාත් වෙන ක්‍රමයක් පැවිද්දන්ට. එක දිගට හෙනගෙඩි පාත් වෙන ක්‍රමයක් තමයි අපි මේ කතා කරගෙන එන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ කතා කරන්න පුළුවන් එළි වෙනකම්. අපි දවසක කතා කරනවා. හොඳ හෝටලයක් අරගෙන කෑම ටිකක් එහෙම දීලා බීම ටිකක් එහෙම දීලා මේ දේශනාව කරනවා. ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටිනකොට ලෝභය, දේශය, මොහය සම්පූර්ණයෙන්ම දුර වෙලා යන දවසකට. ඉතින් ඒක නිසා හෙනගෙඩි එක දිගට පාත් වෙන්නේ ඇයි? මේක ඊතුරු දේශනාව අපි ඊළඟ දවසේ කරමු. දැන් වෙලාව පාන්දර 3ට 10යි. මට එකපාරට මතක් වුණා රත්තරනේ ඔයා ගැන. ඔයා බණ ටිකක් අහන්න ආසයි, බුදුගුණ ටිකක් අහන්න ආසයි. ජීවිතේ යන්න ඕන තිසා ගෞතමී ගියේ බුදුරජාණන් වහන්සේ ළඟට, කේන්දරේ ගාවට නෙමෙයි, අංජනම් බලන තැනට නෙමෙයි, බමුණු ගාවට නෙමෙයි, පෙරේතයෝ ගාවට නෙමෙයි, තිසා ගෞතමී ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇහුවා මගේ දරුවා සනීප කරලා දෙන්න පුළුවන්ද කියලා. මොකද මේ වෙනකොට දරුවා මැරිලා ඉවරයි. හැබැයි අම්මගේ හිතේ ඉන්න දරුවා තාම මැරිලා නැහැ. ඒ දරුවට බෙහෙත් දෙන්න පුළුවන් කිව්වා. නොමල ගේකින් අබමිටක් ගේන්න කිව්වා. මං දරුවා සනීප කරලා දෙන්නම් කිව්වා. අම්මා සනීප කරනවා කියේ මොකද්ද? අම්මගේ හිතේ ඉන්න දරුවා. සනීප කරේ නැද්ද? සනීප කරේ නැද්ද? තිසා ගෞතමී රහත් උනේ නැද්ද? සියලු දුක් වලින් මිදුන්නේ නැද්ද? කේන්දර බලපෙවුන් ගාවට ගිහිල්ලා රහත් වෙලා නැහැ. සෝවාන් වෙලා නැහැ. සකුරුදාගාමි වෙලා නැහැ. මං කියන්නේ කේන්දරයක් තියෙනවනේ ගහගනින්න ඔබ පස්සපැත්තේ. පස්සපැත්තේවත් ගහගන්න තරම් වටින්නේ නැති කූටාලියක් තමයි ඕක. මගෙන් අහනවා සමහර වෙලාවට වෙලාව බලන්නේ නැද්ද කියලා. ඇයි මං අහනවා ඔයාලට ඔරලෝසුවක් නැද්ද කියලා. සර් කේන්දර බලන්නේ නැද්ද කියලා අහනවා. මගේ ජීවිතේ දෑහැටවත් පේන්න එපා මේ මිත්‍යා දෘෂ්ටිය කියලා තමයි මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ. මිනිස්සුන්ගේ ජීවිත 100%ක්ම කාලා තියෙන කේන්දරකාරයෝ. ඊටු ටික කාලා තියෙන්නේ කවුද? 100%ක්ම. පේන බලනෙමු, සාත්තර කියනෙමු, මන්තර කියනෙමු අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා දැම්මා. හැබැයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ කාගේවත් ජීවිත විනාශ කරේ නැහැ කියලා මං සිංහනාද පතුරනවා. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමස්කාර වේවා.